ආයිබෝන් කියලා පිළිගන්න තවත් අලුත් වීඩියෝ එකකට මම අද හිතුවා මගේ වැගන් ආර් එක ගැන ඔයගලන්ට සම්පූර්ණ විස්තරයක් සම්පූර්ණ රිවිව් එකක් ගේන්න. මම කලින් රිවිව්ස් ගෙනල්ලා තියෙනවා. හැබැයි වගේ සම්පූර්ණ විස්තර කරලා නැහැ කොහොමද හැම දෙයක් ගැනම. මොකද මම දැන් මේ වාහනේ හරියටම පාවිච්චි කරන්න අර මාස 6ක් වගේ වෙනවා. ඉතින් මාස 6කට පස්සේ මොකද හිතෙන්නේ කියන කතාව තමයි මම ඇත්තටම ඔයගලන්ට කියන්නේ. ඔයගොල්ලෝ දැනගන්න ඕන දේවල් සහ සාමාන්‍යයෙන් වාහනේ පාවිච්චි කරන කෙනෙක්ට විතරක් තේරෙන දේවල් ගැන තමයි මම කියන්න හදන්නේ. ඉතින් ආ වීඩියෝ කන්තිම නිකන් බලන් ඉන්න කියලා කියනවා. සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය හැම ගොඩක් රිවිව්ස් වල කියලා කියන්නේ නැති කතන්දර ගොඩක් මම මේකෙදි කියන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා වීඩියෝ කන්තිම වෙනකන් බලාගෙන ඉන්න. ඉතින් මම එහෙනම් කී එකෙම පටන් ගන්න. මේ වාහනේට හම්බෙන්නේ මෙන්න මේ වගේ කී එකක්. මේක දැන් වගන් අර 20 10 වගේ පස්සේ හැම වාහනයකට මේ කී එකක් තමයි හම්බ වෙන්නේ. මම මේ කව එකක් දාලා තියෙන්නේ. කී එක ඇතුලෙන් තියෙන්නේ. ඔයාට ඕන නම් මෙන්න මේක මේ පැත්තට කරාම කී එක එලියට අරගෙන මේක ඇත්තටම තියෙනවා ෆිසිකල් කී එකකුත් තියෙනවා. ඒකත් එලියට අරගෙන ඕන නම් වාහන හදිසියෙම බැටරි බැස් වෙලාවක එහෙම තමයි මේ කී එක පාවිච්චි මේක ස්මාර්ට් කී එකක් නේ. කීල සෙන්ටර් තියෙන්නේ. ඒතර මේ කී එක වැදගත් වෙන්නේ මෙතනින් මෙහෙම අපිට ක්ලික් කරලා මේක ඇතුලේ තියෙන මේ ෆිසිකල් කී එකක් තියෙනවා. ඒ කී එක ගන්න පුළුවන් එලියට. හදිසියෙම වාහනේ බැටරි බැස්සොත් එහෙම මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ඒතර දුර අරගන්න බෑනේ. ඒතකොට මේ කී එක අරගෙන මේ කී හෝල් එකට දාලා වාහනේ අරගන්න පුළුවන්. ඒකට මේ ඇතුලේ තියෙන කී එක ගන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ මේ මෙතන තියෙන මේ ක්ලිප් එක පොඩ්ඩක් මේ පැත්තට දකුණු පැත්තට තද කරන්න ඕනේ. තද කරලා පස්සේ මෙහෙම අතෙන් තද කරාම මේ ෆිසිකල් කී එක එළියට එනවා. එතකොට ඒක මේ ආකාරයට ගන්න පුළුවන්. මේ තියෙන්නේ එතකොට ෆිසිකල් කී එක. ඇත්තට ෆිසිකල් කී එකක් වැඩක් නැහැ නේ අපිට මේ වාහනේට. මේක තමයි කී එක. ඒක අපිට අවශ්‍ය වෙන අර වගේ වෙලාවට වාහනේ හදිස්සියෙන්වත් බැටරි බැස්සොත් එහෙම කී එකෙන් අන්ලොක් වෙන්නේ නැති නිසා මේ විදිහට කී එක මේකට දාලා ෆිසිකල් කී එක දාලා වාහනේ අන්ලොක් කරගන්න පුළුවන්. මම ඉතින් දැන් ඒක කරගන්න මම කවදාවත් මේක කරලත් නැති නිසා එහෙම වෙලාවක ඊට පස්සේ ඔයාලට කරන්න පුළුවන් හදිසියෙන් වාහනේ බැටරි බැස්සොත් එහෙම කියන්නේ මේ එතකොට මේ කී එකේ බැටරි බැස්සොත් එහෙම මේ ඒ ෆිසිකල් කී එකෙන් කී ඩෝ එක ඕපන් කරලා කී එක මෙන්න මේ හරියට තියලා ඒ කියන්නේ මේ ස්ටාර්ට් ස්ටොප් එන්ජින් ස්ටාර්ට් ස්ටොප් බටන් එක ගාලා තියලා බටන් එක ක්ලික් කරාට පස්සේ මේ කී එකේ බැටරි බහලා තිබ්බට මේ එන්ජින් එක ස්ටාර්ට් වෙනවා. වාහනේ ස්ටාර්ට් කරගන්න පුළුවන්. එහෙම එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් කී එකට බැටරි දාගන්න පුළුවන්. හරි. එතකොට තව දෙයක් තමයි කියන්න ඕනේ. දැන් මේ වැගන් ආර් වලේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඉස්සරහා දුර වැහෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒක මම දන්න ඕගලන්ට දෙල්ලලා තියෙනවද කියලා. වැහෙන්නේ නැහැ කියන්නේ මේ හරිම අමාරුයි. කියන්නේ ෂටර්ස් ටික ඔක්කොම වහලා තියෙනවනම් මේ ඉස්සරහා එන්ජින් මේ ඉස්සරහා ඩෝ එක වහන්න හරිම අමාරුයි. නිකන් මෙහෙම අපි වැවුවට වැහෙන්නේ. අර පේනවනේ. ඒ වගේ නිකන් ඔය වැහෙන්නේ නැහැ. ඒකට හරියට ටිකක් තදින් මේ උඩ හරියෙන් අල්ලලා මෙහෙම අයියෙන් වහන්න ඕනේ. පිටිපස්ස දොර එහෙම කතාවක් නැහැ. ඒක ලස්සනට මෙහෙම ඇදලා මේ දාපුවම ඔයාලට තේරෙයි පිටිපස්ස දොර මාර ස්මූත් විදිහට මේ වැහෙනවා. ඉස්සරහා දොර එහෙම වැහෙන්නේ නැහැ. ගැන පාවිච්චි කරන කෙනෙක්ට තමයි ඔක දැනෙන්නේ. ඉතින් මේ සාමාන්‍යයෙන් වාහනයක් වහනවා වගේ වැහුවට වහන්න හදුවට දැන් මට නම් මේක ඇඟට ගිහිල්ලා තියෙන එක සාමාන්‍යයෙන් වහද්දි වහනවා. මේ කවුරු හරි හදිසියෙකට වාහනේ නැග්ගොත් එහෙම පිට කෙනෙක් ඒගොල්ලන්ට තේරෙනවා නේ වාහනේ ඇතුලින් දැන් දොර වැහුවට මේක ගොඩක් බලපාන ඇතුලින් දැන් වහද්දි දොර වැහුවට දොර වැහෙන්නේ නැහැ. ඒක නිකන් අවුලකුත් නෙමෙයි. ගොඩක් මේක හරියටම අලුත් නිසා දන්නෙත් නැහැ. පෙන්නන්න නිකන් මම ඔයගොල්ලන්ට මේ වාහනේ ගොඩක් සීල් වෙලා වගේ තියෙන නිසා වෙන්නේ නැත්නම් මෙහෙම ඔය වැහුවට වැහෙන්නේ නැහැ මේ. ඒතර ටිකක් හයියෙන් වහන්න ඕනේ. ඇතුලෙන් දැන් වහද්දි ඒක තේරෙන්නේ නැහැ. මේ මෙහෙම කිව්වට පාවිච්චි කරද්දි තමයි තේරෙන්නේ. මෙහෙම වැහුවට පස්සේ වාහනේ ඔක්කොම දෙද්දරලා යනවා වගේ දැනෙනවා. ඊළඟට එහෙම වහන්නත් අර කියන්නේ අපි කතාවට ජපානට ඇහෙන දොර වහනවා කියලා. ඒ වගේ ප්‍රමාණයට හැවුවේ නැත්නම් දොර වැහෙන්නේ නැහැ වගේ කතාවක් තියෙනවා. ඒක එකක්. හැබැයි පිටිපස්ස දොර නම් හොඳටම තියෙනවා. මම ඇතුලට ආපු වෙලාව නිකන් ඔයගොල්ලන්ට ඇතුලේ පෙන්නන්නම්. සාමාන්‍ය ගොඩක් ඉතින් වගේ නාරවල දැකලා තියෙන වීඩියෝස් ගොඩක් තියෙන නිසා ඉතින් එහෙම පෙන්වන්න දෙයක්වත් නැහැ. ඔය වගේ තමයි තියෙන්නේ. පිටිපස්සත් ගොඩක් ඉඩ තියෙනවා මේ වාහනේ. මේක කියන්න ඕන දේ තමයි සාමාන්‍යයෙන් අර ලොකු වාහනයක නැති ඉඩක් මේ වාහනේ තියෙනවා. පිටිපස්සේ වාඩුවනම් බලන්න මාර ගොඩක් ඉඩ මෙහෙම බැලුවොත් ඒ වගේ දෙකක් ලොකු ඉඩ ප්‍රමාණයක් තියෙනවා. වාහනේ පොඩි උනට ඇතුලේ මාරම විදිහට ඉඩ අරගෙන තියෙන්නේ. මේක දැන් ඔයගලන්ට කිව්වට තේරෙන්නේ. දැන් මම මේක පිටිපස්සටමත් අරගෙන නැද්ද? ඒත් යම් ප්‍රමාණයක පිටිපස්සේ මෙතනත් ඉඩ තියෙන විදිහට තියෙනවා. කියන්නේ මේ පිටිපස්සේ තියෙන සීට් දෙක ඉස්සරහට ටිකක් අරන් තියෙන්නේ. ඒත් බලන්න මෙතන මෙහෙම ඉඩකුත් තියෙනවා. මෙතන තවත් ඉඩ තියෙනවා. මේ සාමාන්‍යයෙන් මේකේ ගෑස් සිලින්ඩරයක් උනත් දාගෙන යන්න පුළුවන්. දැන් මේ පැසෙන්ජර් සීට් එක තියෙන්නේ. පැසෙන්ජර් සීට් එක පොඩ්ඩක් පිටිපස්සට කියන්නේ ඉස්සරහට කරාට පස්සේ මෙන්න මෙතන ලොකු ඉඩක් එනවා. නිකන් අර ගෑස් සිලින්ඩර් එක කෙලින් හිටවගෙන යන්න පුළුවන්. එහෙම ගිහිල්ලත් ඉස්සරහා එක්කෙනෙක්ට වාඩිලා යන්න පුළුවන් තරම් ඉඩක් තියෙනවා. ඒක මාරම ඉඩක් තියෙන සාමාන්‍ය ලොකු ඔය හිතන්නකෝ ලොකු SUV එකකට නැග්ගට තියෙන බැලුවාමත් ඒකකට නැග්ගට අපිට තේරෙන්නේ නිකන් ක්‍රෑම්ප් වෙලා වගේ හෙඩ් කියන්නේ හිතන්නකෝ මේ ඔළුවයි මේ උඩ තියෙන මේ රූෆ් එකයි අතර තියෙන ඉඩ ප්‍රමාණය ගොඩක් අඩුයි ලොකු SUV එකකට නැග්ගත්. හැබැයි මේකේ
එහෙම නැහැ මේ මාරම ඉඩක් තියෙන කොහොම ඒක මාර විදිහට ඩිසයින් කරලා තියෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ. ඒක නිසා මට මේ වගේ වාහන ගන්නලා කාර් එකකට එහෙම නැග්ගාම මේක පොඩි එච්චර ලොකු වාහනයක් නෙමෙයි. ඉතින් මේක එනකොට සාමාන්‍යයෙන් ලොකු SUV එකකට හිතන්නකෝ Corolla Cross එකක් කියලා. කොල්ල නැත්තම් අර අලුතෙන් එන ඕනම වාහනයක් විසල් එක වුණත් ඒක නැග්ගාම ඔයගොල්ලන්ට තේරෙයි දැන් මේකට ඒකලා මේ වාඩිලා ගිහලා ඒ වගේ වාහනයකට නැග්ගාම ඒකේ වහලා නිකන් ඔළුවේ ගෑවෙන්න ඕන මෙන්නම තියෙනවා. ඉතින් ඇයි කියලා හිතන මට වෙලාවකට ඇයි එච්චර ලොකුවට ඩිසයින් කරපු එච්චර ලොකු හොඳ වාහනයක් ඇයි එහෙම ඩිසයින් කරන්නේ කියලා. දැන් මේ වගේ පොඩි වාහනයක මේගොල්ලෝ මෙහෙම ඩිසයින් කරලා තියෙනවා. අර වගේ වාහනයක් කොච්චර සැපට තියෙන්න ඕනද කියලා හිතනවා. ඒ වගේ නැග්ගාම මේක මාර නිදහස් කියලා හිතනවා. මෙතන මේ වගේ වාහනයක වාඩි වුණාට පස්සේ එක එකක්. එතකොට මේකේ මේ බූට් එක මම අරලා පෙන්නන්න. මම ඔයගොල්ලන්ට කලින් කියලා තියෙනවද දන්නේ නැහැ. මම අර මේකට මේ කැමරා කියන්නේ රිවර්ස් කැමරා එකකුයි ඔය නකමචි ප්ලේ එකකුයි ඇඩ් කරා. ඒනට දැන් ඒකේ කැමරාව කියන්නේ මෙන්න මෙතනට. සෙන්ටර් එකට නෙමෙයි හරියට මෙන්න සෙන්ටර් එක නම් මෙන්න මෙතනට එන්න එනවා. මම මේකේ නම්බර් ප්ලේට් එක කවර් කරලා තියෙන සාමාන්‍ය මෙතනට එනකොට ඒක හයි කරන්න පුළුවන්ුනේ මෙතන. මොකද මෙතන ලයිට් එක නිසා. පුළුවන් නම් ඔයගොල්ලෝ හදිසියෙන්වත් කැමරාවක් හයි කරගෙන මැදට හයි කර ගන්න බලන්න. දැන් මේකෙන් පිටිපස්ස පේනවා විතර අපිට අර දෙපැත්තේ වදිනවද නැද්ද කියන එක ගැන කිසි අයිඩියා එකක් ගන්න බෑ. කැමරාවේ කොනක හයි කරලා තියෙද්දි. මේ එකක් මම පොඩ්ඩක් බූට් එක කරලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මම මේ ගොඩින් අර පොඩි කාපට් එකක් දාලා තියෙන්නේ යරා ගෑවුනත් මේ ගොඩනේ ගෑවෙන්නේ කියලා. යට තියෙන මේ විදිහට. ගොඩාක් ඔයගොල්ලෝ දැකලා ඇති වීඩියෝස් වුණ තරම් මේවා ගැන කියන නිසා මේක තාම ඔරිජිනල් විදිහටම තියෙනවා. අර මේක එහෙම ඔය මුකුත්ම ගලවලා නැහැ පැකින් පිටේම තමයි තියෙන්නේ. මේ වගේ රෙජි ෆෝම් එකක් එන්නේ. ඉතින් මේක එච්චර ලොකු ක්වොලිටි එකක් නෑ වගේ. කාලයක් ඇද රෙජි ෆෝම් එක මොනවා හරි වෙලායිද දන්නෙත් නැහැ. මේක නම් බෝඩ් එක නම් ටිකක් හොඳයි. අර ඉස්සරලා ආපු වැගන් වල තියෙනට වඩා ටිකක් ක්වොලිටි එක තියෙන බෝඩ් එක. ඒකට එහෙමයි. මෙතන නම් බලපුවාම ඔයා දැකලා තියෙර මේ Nissan ලගේ ඩේස් කියලා එන්නේ. ඒ වගේම Mitsubishi ලගේත් ඒගොල්ලන්ම ඒකම රීබැජ් කරපු වාහනයක් එනවා. මේ ඒක නම් මතක නැහැ. ඒ ඩේස් විදියම තමයි. ඩේස් එක එහෙමනම් මම දැකලා තියෙනවා මෙතනින් තව ක්ලිප් එකක් වගේ තියෙනවා. ඒකෙන් මේ සීට් ඉස්සරහට පස්සට ගන්න පුළුවන්. මේක එහෙම බෑ. හැබැයි මේකෙන් මේක මෙහෙම අන්ලොක් කරලා දාපුවාම සීට් එක ෆුලිම නේ ෆ්ලැට් විදියට හැදෙනවා ෆේස් මේ ෆ්ලෝ එක. ඒතර ඒ වගේම තමයි දැන් අරකේ මම දැකලා තියෙනවා මේක නිකන් බෙන්ච් එක වගේ තමයි Nissan Days කියන එකේ මේ මොකද්ද පිටිපස්ස සීට් එක කඩන්න තියෙන නිකන් බෙන්ච් එක වගේ එක සැරේම කඩන් වැටෙනවා කෑලි දෙකම. මේකේම නෑ කෑල්ලෙන් කෑල්ල ඕන නම් ඔයාලට කඩා ගන්න පුළුවන්. ඒකත් ලොකු පහසක්. සමහරවල්ලාට දෙක පැසෙන්ජර් තුනෙක් වගේ යනවනම් එක්කෙනෙක් මෙතන වාඩි වෙලා අනිත් එක්කෙනාගේ අනිත් මේ බඩු එහෙම තියාගන්න මේක ෆ්ලැට් කරලා ගෙනියන්න පුළුවන්. මේකට බඩු දාගෙන යන්න එහෙමත් ගොඩක් පහසුයි. දැන් ප්‍රැක්ටිකල් ගෙදරට පාවිච්චි කරන්න පුළුවන් වාහනයක් වශයෙන් නම් ගොඩක් ප්‍රැක්ටිකල්. කාර් එකකට වැඩිය සමහරවල්ලාට මම හිතන්නේ. කොහේ යන්න උනත් මිනිස්සු යනවා මිනිස්සුන්ට යන්නත් පුළුවන්. බඩු දාගෙන යනවා ඕන විදිහට හදාගෙන එහෙම දාගෙන යන්නත් පුළුවන්. තව එකක් කියන්න ඕනේ දැන් මේක මේ හොඳම කියන්නත් බැහැ නේ වාහනේ. නරකත් ගොඩක්ම තියෙනවා. දැන් මේ පැනල් එකේ එහෙම නම් හයියක් නැහැ පොඩ්ඩක්වත්. දැන් පිටිපස්සේ ෆ්ලෝ බෝඩ් එක කියන්නේ මේ ඩිකි ඒරියා එකේ තියෙන පැනල් එක මේක කිසිම හයියක් නැහැ. දැන් මෙතනින් බඩු දා ගන්න පුළුවන් වුණාට දාගෙන යන්න බයක් හිතෙනවා. මොකද දැන් මේ ස්ලයිඩ් වෙන ඒවා තිබ්බොත් මේක වෙදලා මේක මේ කිසිම හයියක් නැති කතිය තමයි තියෙන්නේ බෝඩ් එක. අනිත් එක මේකෙන් මේ අර ভাইබ්‍රේෂන් එකකුත් එනවා. දොර වහලා ඇතුලෙන් ටච් කරලා බලද්දී ලොකු ভাইබ්‍රේෂන් එකකුත් එනවනේ. අර මං කිව්වා අර එච්චර ක්වොලිටි මගේ කලින් වීඩියෝස් බලනවා දන්නවද? එච්චර ක්වොලිටි සවුන්ඩ් එකක් නෙවෙයි වාහනේ අද තියෙන්නේ කියලා අර ෆ්ලෂ් ගතියක් නැහැ කියලා. ඒකට මෙන්න මේ දොරත් මේවත් බලපානවාද කියලා මට හිතෙනවා. මේ ඒක ඉතින් එක දෝෂයක් තමයි. මේක වහගන්න. අනිත් දේ තමයි දැන් මේක දිහා බලද්දී ඔයගලන්ට පේනවා එච්චර ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් නැහැනේ නේද කියලා. ඇත්තටම මගේ තිබ්බ කලින් ස්පේෂියා එකක් ඒකත් එක්ක බලද්දිත් මේකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් නැහැ වගේ තමයි පේන්නේ. හැබැයි මේක ඔයගොල්ලෝ හිතන්නේ නැති විදිහට ඔය කැඩිච්ච පාරවල් වල ඕන තැනක ගල් ගොඩලි තියෙන තැනක යන්න පුළුවන්. යට වදින්නේ නැහැ. ඒක අමුතුම කතාවක්. ඒ කියන්නේ දැන් මේක දැක්කාම අපිට තියෙන වාහනේ කට්ටිය වසන් වෙයි. මේ වගේ තැනකින් යන්න බැරි වෙයි කියලා. ඒ වුණාට මේකේ රෝද දෙක තියෙන දෙපැත්තේනේ. ඒ කියන්නේ බෆර් එකේ කොනේ එක කොනක එක රෝදයක් අනිත් කොනේ අනිත් රෝදය. ඒතකොට ඉස්සරහට කාර් වල වගේ සහ SUV වල වගේ මම කියන්නේ කතාවක් අර විසල් එකට යන්න බැරි තැනක වුණත් විසල් එක මාර උසක් තියෙනවානේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක පොළොත් එක බලද්දී ඒ වුණාට ඒකට යන්න බැරි තැන් වුණොත් මේක යන්න පුළුවන්. ඇත්තටම ඒ කියන්නේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක අඩුයි කියලා දැනුණාට ඒ වගේ විදිහට යන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන රෝද දෙක. මම හිතන්නේ දෙපැත්තෙම තියෙන නිසා බෆර් නම් කොහොමවත් ගෑවෙන්නේ නැහැ. ඒක හේතුවක් වෙන්නේ නැති. මැද ගෑවුනොත් තමයි මේකේ. එහෙම වෙන්නෙත් නැහැ. මම ගොඩක් තැන්වල ගිහිලා තියෙනවා. ඔය ලිප්ටන් සීට් ගියා. එතකොට අපේ මේ පැත්තේ පාරවල් තියෙනවා. සමහර කැඩිච්ච පාරවල යන්න බෑ කියලා හිතනවා. ඒනට ගියාට වදින්නේ නැහැ, වැදිලා නැහැ. එහෙම අවුලක් නැහැ. ඒකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක අඩුයි කියලා. සාමාන්‍ය ඔෆ් රෝඩ් යන්න නෙවෙයි. සාමාන්‍ය අපිට යන්න ඕනේ දැන් මේ ලංකාවේ පාරවල් එක බලද්දී යන්න පුළුවන් තැන් යන්න අවශ්‍ය තැන් තියෙනවා. ඒ හැම තැනකම මේකෙන් යන්න පුළුවන් කියලා තමයි මට හිතෙන්නේ. තව එකක් පෙන්නන්න මේකේ මෙතනින් තමයි මේ අර ෆියුල් කැප් එක අරගන්න තියෙන්නේ. මේක උඩ කරාතරින් එහා පැත්තෙන් ඇරෙනවා. ඔයගොල්ලෝ දන්නවනේ ඉතින්. එතකොට එහෙම අරගත්තාම මේකේ මේ මට දැනෙච්ච දෙයක් තමයි මම දැන් සාමාන්‍ය වාහනේ හොදන්නේ මේ ප්‍රෙෂර් ගන්න එකේ.
ඒතර ඇතුළත් එක්කම යටත් එක්කම වතුර අල්ලගෙන යනවා. සමහරවිට මම මෙතන මේ වටෙන් මේ යටින් අල්ලලා උඩත් එක්ක හොදනවා. සමහරට එතකොට ෆියුල් කැප් එකේ තියෙන පැත්තේ මම දවසක් හේදුවා. ඒතර තමයි මට ඒක නෝට්ටුනේ. මේ මෙතන ඇතුලෙන් වතුර ගහපුවම බලාගෙන ඕගොල්ලොත් හොදනවනම් මෙතන වතුරෙන් ඇතුලෙන් ප්‍රෙෂර් කරලා වතුර ගැහුවාම මේ ෆියුල් කැප් එකේ තියෙන මේ පැත්තෙන් වතුර එළියට එනවා. එච්චර සීල් වෙලා නැහැ. මොකක්ද දන්නේ හේතුව? මේකද ඕගොල්ලන්ගෙත් එහෙම වෙන්න නැත්නම් මේක එවලොත් දන්නේ එහෙමනම් වෙන්න බෑ. මම හිතන්නේ එන විදිය මේක සීල් කළා වගේ තමයි පේන්නේ. ඒ වුණාට මෙතනින් ප්‍රෙෂර් ගන්න එකකින් මෙතනින් වතුර ගහන්න එපා. මේ වැලි නම් එන්නේ නැහැ. එනකට වතුර මෙතනින් එළියට ලීක් වෙනවා. ඒක පොඩ්ඩක් බලාගෙන ඕගොල්ලොත් මේ ඇතුළ හොදනවා නම් වෙනනම් කියන්න දෙයක් නැහැ එහෙම අවුලක්. ඒකට මට කියන්න තියෙන්නේ මාස 6කට පස්සේ ඔයගොල්ලෝ හෙව්වොත් මොකද මේ ගත් එක ගැන හොඳක් හිතනවද නැත්නම් මේ වාහනේ ගියා නම් හොඳයි වගේ හිතනවද කියලා හෙව්වොත් එහෙම ෆියුල් කන්සම්ප්ෂන් එක පැත්තෙන් නම් මේක සුපිරි. වාහනේ හොඳටම තියෙනවා බර අඩුයි. ඒක නිසා තමයි අර ටින් කෑන් එක යනවා වගේ සද්ද දෙරට සද්ද එහෙමත් ඇහෙන්නේ. එතකොට එහෙම බලපුවාම ෆියුල් එක නම් ෆියුල් කන්සම්ප්ෂන් එක නම් ඔයගොල්ලන්ගේ මේන් කන්සර්න් එක අනිවාර්යෙන් මේ වාහනේ හොඳටම හොඳයි. අනිත් එක තව එකක් තමයි මේක මේ දැන් ලංකාවේ හැමතැනම තියෙන වාහනයක් නේ. මේකට දාන්න ඕන ඔයිල් වර්ගය මොකක්ද කියන එක ඕන ගරාජ් එක ඕන මිනිස්සෙක් දන්නවා. ඊළඟට ඊට අමතරව මේකේ ස්පෙයා පාර්ට්ස් ගැන දන්නවා. මොකද දැන් අවුරුදු ගානක් තිස්සේ මේ වාහනේ නවනේ ජෙනරේෂන් එකට. මේක සමහරට ඔය බ්‍රැකට් කෑලි අවශ්‍ය නැහැ. හැමදේම තියෙන නිසා. අනිත් එක මේකට කියන්නේ කෑෂ් ඔන් වීල් කියලා මේ වගේ වාහන වලට. මොකද ඕන වෙලාවක ඔයාලට විකුණන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ගන්න බය කෙනෙක් ඉන්නවා. මොකද මේ වාහනේ දන්නවා මිනිස්සු. ඒතර මම එහෙම කියන්න හේතුනේ ඒක තමයි ලොකුම වාසිය. ඒ වුණාට දැන් කතාවක් තියෙනවා දැන් අර වින්සන් ඩේස් එක නිසාන් ලගේ මිස්විෂි ළඟ තියෙනවා. ඒකම මොකද්ද මට තමන හරියට මතක නැහැ. ඩේස් එක වගේ මැඩේ තියෙන මොකද මේ වාහන හදන මිස්විෂි නිසාන් සමාගම් දෙක එකතු වෙලා වෙන්චර් කම්පැනි එකකින් හදන. ඒතකොට දෙකම වාහන දෙකම එකයි. එතකොට ඒගොල්ලන් හදන වාහනේ මීට වැඩිය නිකන් මේ හැබැයි හැඩයට නම් මම කැමති නැහැ. නිසාන් ඩේස් එක බලන්න ඕගොල්ලෝ රිවිව්ස් එකෙන් පෙන්නයි. ඒක රිවිව්ස් කරන කට්ටිය නම් කියේ මේ වාහනේ හොඳයි කියලා. ඒක බැලුවාම ඕගොල්ලන්ට තේරෙනවා මේ ඒ වාහනේ හැඩයට නම් මම ආස නැහැ. හැබැයි ඒකේ මාර මේ මොනවද ෆීචර්ස් ටිකක් තියෙනවා කියලා කියන පිටිපස්සේ මේකේ තියෙනවානේ මේ පාකින් සෙන්සර්ස් කලින් වගනාර ලායන මේකේ පාකින් සෙන්සර්ස් එනවා. පිටිපස්සේ කැමරා එක නැතුණත් මේක ප්‍රශ්නයක් නැතුව යූස් කරගද්දී අවශ්‍ය දුර ප්‍රමාණයේදී මේගොල්ලෝ කෑ ගහලා කියනවා මේ අනිත් එක පිටිපස්සට ගන්න දෙන්නෙත් නැහැ සමහරවිට මේ මොනවා හරි වදින්න යනවා කියලා එයාට අනිවාර්යයෙන්ම දැනනවා නම් එයා ඊට ගන්න දෙන්නෙත් නැහැ. ඒ නිසා ඩේස් එක එහෙමනම් මම දැකලා තියෙන ඉස්සරහත් මේ හරිය වගේ මේ ඔය සෙන්සර්ස් තියෙනවා. මේකේ මේ වගේ තාම එහෙම ආවේ නැහැ. මොකද මේක නම් බේසික් වර්ෂන් එක. අනිත් ක්‍රෙඩිට්ස් වල තියෙනවා. ඒනට Nissan Daysලා ගලේ අනිත් එක මේ යන විදිය කියන්නේ රනින් කන්ඩිෂන් එහෙමත් මාර ෆ්ලෂ් කියලා කියන එක මේ හරිම හොඳයි කියලා කියනවා. සද්දබද්ද ඇහෙනේ අඩුයි කියලා කියනවා. එහෙමයි කතාව. ඒක තමයි කියන්න තියෙන්නේ. වාහනේ කියන්න නම් වෙන අවුලක් නැහැ. මට තියෙන ලොකුම කම්ප්ලේන් එක තමයි අර සද්දබද්ද ඇහෙන එක. ඒක උගලන්ට සාපේක්ෂව කොහොමද වෙන්නේ දන්නේ නැහැ. මට නම් දැනනවා සද්ද ඇහෙන එක ගතියක් තියෙනවා මේක කියන්නේ. මේ පැනල්ස් කොහෙන් එනවද දන්නේ මේ පැත්තෙන් සද්දයක් එනවා. එතකොට ආයේ මේ හරින් සද්දයක් එනවා. ඊට පස්සේ පිටිපස්සෙන් සද්දයක් එනවා. ඒක මම බැලුවා සීට් ඇඩ්ජස්ට් කරලා සීට් වල අවුලක්ද එහෙමත් නැහැ. මට තියෙන අර ඩිකි ඩෝ එකකින් තමයි ඔය මම පෙන්නුවා ඉස්සලා පැනල් එකත් එච්චර හයිය නැහැ කියලා. ඒ පැත්තෙන් වගේ තමයි සද්ද එන්නේ. ආ රෝඩ් නොයිස් එක දැනෙනවා ගොඩක්. මම ඉතින් අර ඉස්සලා පාවිච්චි කරපුවා මොකද්ද මේ ස්පේෂියා එක බලද්දි ඒකත් නිකන් ඔය ටික කාලයක් ඇද්දි කරත් එක යනවා වගේ තමයි සද්ද දැනෙන්නේ. ඒ කියන්නේ එහෙම සද්ද ඇහෙන්න ගත්තාම අපි එකම වාහනේ දිගට පාවිච්චි කරලා ඔය සද්ද ඇහෙන ගතියත් වැඩිනේ. ඉතින් මේක දැන් පාවිච්චි කරලා මම හිතුවා සුපිරියටම තියෙන ක්වොලිටි එක කිසි අවුලක් නැහැ කියලා. එහෙම ගතියකුත් නැහැ. මේකෙත් එහෙම සද්ද ඇහෙනවා. ඉතින් බ්‍රෑන්ඩ් නිව් තත්ත්වෙ කිලෝමීටර් 500ක්වත් දුවලා තිබුණේ මම මේක ගත්තේ. ඒකෙත් එහෙම එනකොට ඒ සද්ද ටික එහෙමම ඇහෙනවා. ඒක එහෙම තමයි. එනකොට අනිත් එක ඒක තමයි තියෙන ලොකුම අවුලකට තියෙන්නේ. වෙනම අවුල. ඒ කියන්නේ ලොකු අවුලකුත් නෙමෙයි. හැටි කියලා හිතාගත්තා නම් හරි. ඉතින් වහන්නේ පදිද්දි ඒ ටික තමයි කියන්න තියෙන්නේ. ඔයගලන්ට දැනෙන දේවල් තිය හරි මොනවා හරි දැනෙච්ච දේවල් තියෙනවා නම් මට කියන්න. අනිත් එක මේ ප්ලේයර් එක ගැන කතා කරන්න ඕනේ. මම මෙතන මේ පෙන්නනම් ඔයාලට මෙහෙම මම මේ අර බ්‍රැකට් එකක් හයි කරලා තමයි සෙට් කරේ. මේක එනකොට බ්‍රැකට් එක හරියට ෆිට වෙන්නේ නැහැ මෙතන මේ. පොඩි ගැප් එකක් තියෙනවා. සමහරට මෙන්න මේක 2015ට කලින් ආපු ඒ වගේ නම් හරියන්නේ නැති. මෙතන පොඩි ගැප් එකක් වගේ තියෙනවා. මම හිතාගෙන මේකත් පොඩ්ඩක් මාරු කරන්න. ප්ලේ එක නම් අවුලක් නැහැ. නකමිචි නකාමිචි කියලා කියන්නේ ඒ ප්ලේයර් එක නම් අවුලක් නැහැ. මේ මෙහෙම හරියට ෆිට වෙන්නේ නැහැ මේකට. එහෙම කේස් එකක් තියෙනවා. ඒ ටික බලා ගන්න ඕනේ. එතකොට මේක බේස් ගියර් දෙක නිසා මේ එක මේකක් විතරයි තියෙන. ඒක හීට් මේ එක يعني ඩ්‍රයිවර් සයිඩ් එකට විතරයි හීට් මේ හීටඩ් සීට් තියෙන්නේ. එකක් තමයි අනිත් එක අපිට මිස් වෙච්ච එකක් තමයි මේකේ මේ පැසෙන්ජර් සයිඩ් එකේ මිරර් එකක් නැහැ. බේස් ග්‍රේඩ් එකනේ මේක. එතකොට ඒකේ මේ මිරර් එකක් නැහැ. ඒක ලොකු අවුලක්. එතකොට ඩ්‍රයිව් සයිඩ් එකේ නම් මිරර් එකක් තියෙනවා. අර පැසෙන්ජර් සයිඩ් එකෙත් මිරර් එකක් තියෙනවා. ලොකු දෙයක්. මොකද මේ ලේඩිස්ලා කියනවා නම් ඒක ලොකුවට බලපානවා. ඒ කියන්නේ මොකක් හරි බලාගෙන මුණ බලා ගන්නත් විදිහක් නැහැ. ඒක තමයි ඒ කේස් එක. ඒ හැර වෙන නම් අවුලක් නැහැ.
මේක ඉතින් මම කලිනුත් කිව්වා වගේ මම මේ කොනේ දාලා තියෙන මේකට මේ ස්ටිකර්ස් ගහුවා. දැන් පේනවනේ තත්ත්වේ ඔක්කොම ගැලවිලා තියෙන්නේ. මෙතනත් ගැලවිලා තියෙන බොරුවට එක බොරු විදමක් අපරාධය ඔයගොල්ලෝ ගහන්න එපා. මොකද මේක හීරෙනවා කියලා මේක ගහලා තේරුමක් නැහැ. හීරෙනවා හීරිච්ච දැන් මානේ පාවිච්චි කරන්න ගත්තේ. ඒක එකක්. ඉතින් අනිත් එක මේකේ තියෙනවා මේ අර කාපට් වර්ගයක් තියෙනවා මේගොල්ලන්ගේ. එක එක ඒවා දැන් ඊට වැඩිය මේකට මෙන්න කාපට් මම ඉතින් ඊට වැඩිය මට හිතුණා මේක හොඳයි කියලා. මොකද මේ ඔය මේක ගන්න තියෙනවා මේ කෝන ෂොප් එක කාපි එකේ වුණත් ගන්න තියෙනවා මේ ගණන් අඩුවට. මේක අර මේ කුණු උඩ තියෙනවා කියලා පේන්නේ නැහැ මේකේ. එතකොට මේ අනිත් එක කුණු උරා ගන්නවා මේකට. පස්සේ අපිට ගසන්න පුළුවන්, හොදලා දාන්නත් පුළුවන්. එතකොට මේ යට මේකට මොකුත්ම දාලා නැහැ. මොකුත්ම යන්නේ නැහැ. දැන් අර මේකේ තියෙන ඔරිජිනල් කොයි මේකටම හරියනවා කියන කාපට් දාපුවාම නම් ඒක ඉතින් මේකටම ඇලවෙනවා. ඒ ගලවද්දි මේකත් මේ ෆ්ලෝ බෝඩ් එකත් පොඩ්ඩක් ගැලවිලා වගේ එනවා. ඒක සුද්ධ කරන්න ගියම සම්පූර්ණයෙන් ගලවන්න නැතොත් මේක ප්‍රශ්නයක් නැහැ. කෙලින්ම ඉස්සර දාන්න විතරයි තියෙන්නේ. මේ කුණු වගේ තියෙනවා නම් පීදලා දාන්න බෑ. මේ ගසලා දාන්න පුළුවන්. මම හිතන්නේ මේ වගේ දෙයක් දාගත්තොත් හොඳයි වාහනේටත් ඔරොත්තු දෙනවා. ගොඩක් හොඳට. තව දෙයක් තමයි මේ හැගන්නාර වල තියෙන ලොකු ෆීචර් එකක් කියලා හිතනවනේ මේ කට්ටිය. එහෙම එකක් තමයි මෙන්න මේක මේ අම්බ්‍රෙලා එකක් දාන්න පුළුවන් හෝල්ඩර් එකක් තියෙනවා. මේ බාන්න පැනල් වල හැම ලොකුවට ක්වොලිටියක් නෑ වගේ දැනෙනවා ටිකක් ඉතින්. එනට අර එහෙම අවුලක් නැහැ. එනට මීටර් ටිකක් හොඳට ක්වොලිටියට හදන්න තිබ්බා කියලා හිතනවා. ඉතින් පාවිච්චි කරගෙන යද්දි අනිත් එක AC එක පොඩ්ඩක් මදි වගේ මට නම් මන් දන්නේ නැහැ කොහොමද කියලා. ෆුල් AC දාපුවාම සද්දේ මිසක් මොකුත් ඇහෙන්නෙත් නැහැ වාහනේ. ඒ නිසා ෆුල් AC දාන්නේ නැහැ. කොහොමත් මම 26ට වගේ දාගෙන යන්නේ. 26ට නැත්නම් 24ට තමයි සාමාන්‍ය මට්ටමේ දාන්නේ. ඒතර පිටිපස්සට නම් සාමාන්‍යයෙන් ඒත් අර ඇඟට දැනෙන AC එක මදි. එක්කෝ දැන් මූන්ට වැදුනහම නිකන් තනිකර මූන්ට වදිනවා හරි අපහසු විදිහට. එළියට දාපුවාම වටේට කූල් වෙන්නේ නැහැ වගේ නිකන් අවුව තියෙන වෙලාවක යද්දි එහෙම එකක් තියෙනවා. AC නම් අර ලොකු වාහන වල වගේ එන්නේ නැහැ මේ වගේ. කොච්චර කරත් IC8 එන්ජින් එකනේ. ඒතර එන්ජින් එකටත් බර වැඩි. සාමාන්‍යයෙන් ලොකු කාර් එකකට හරි SUV එකකට වගේ යනවා නම් දැනෙන සනීපේ ඒ AC ගතිය මේකෙන් ගන්න බෑ. ඒනට ගමනට සාමාන්‍ය විදිහට යන්න පුළුවන්. සමහරලාට සීට් එක හොඳයි. සීට් එක නම් හොඳයි. අර මේක දැන් අර පුටුවක වාඩිලා යනවා වගේ එක්ස් කේස් එක ගන්න තියෙන්නේ කාර් එක වගේ අර බිමට නෙමෙයි තියෙන්නේ. ඒක සමහරලාට හොඳයි. සමහරලාට අපහසුයි කියලා හිතනවා මට. කියන්නේ දුර වගේ යද්දි සාමාන්‍ය මීටරේට කාර් එක වගේ සීට් එකක් තියෙන එකක් විදිහට හදලා තිබ්බනම් මේක මීටරේ පහසු වෙයි කියලා හිතනවා. ළඟ ගමන් වලට නම් හොඳටම හොඳයි. කිසිම ප්‍රශ්නයක් නැහැ ඒ ගැන. එතකොට ඒ ටික තමයි කියන්න තියෙන්නේ. තව මොනවද තියෙනවද ඔයගොල්ලන්ට අහන්න ප්‍රශ්න? මේ ටික තමයි මට දැනුනේ. එතකොට මේකේ මේන්ටනන්ස් ගැන පොඩ්ඩක් මම කියන්න. මම සාමාන්‍යයෙන්ම ගමනක් ගිහිල්ලා ආපුවාම වැස්ස එහෙම ගිහිල්ලා આવත් මේ තනිකර මඩ මේක ඉහෙනවා. ඒකට මම කරන්න මේ ප්‍රෙෂර් ගන් එක පාවිච්චි කරලා ගිහිල්ලා ආව ගමන් මේ දෙපැත්ත විතරක් හොදලා යටත් එක්කම හොදලා දානකොට අර මඩ හිටින්නේ නැහැ. දැන් මේක මේ ගොඩ කාලෙකින් හොදලා නැහැ. අර උඩින් මේ පේනවනේ. තාපම කුණු යනවා ඒවා මේ හොදලා අයින් කරලා දාන්න ඕනේ. ඉතින් කසරක් ගියාම ආයෙත් කුණුනේ. දැන් මම කරන්නේ ප්‍රෙෂර් ගන් එකෙන් ගහන එක තමයි කරන්නේ. දැන් මේකට මෙහෙම එකක් තමයි තියෙනවා. මඩ් ගාඩ්ස් ගහලා තියෙනවා කට්ටිය. ඒක මට තාම බය ඉන්නේ දැන් කොහොමද ගහන්නේ කියලා. දැන් මේක සමහරට ඒගොල්ලෝ කොහොම ගහනවද දන්නේ නැහැ. මේ පොයින්ට්ස් අයින් කරලා ඒවටම තමයි දානවා කියන්නේ. සමහරට ආෆ්ටර් මාකට් ඒවා දාපුවාම සද්ද බද්දත් ඇහෙනවා වැඩි. ඊට වැඩිය ඔරිජිනල් එක තියාගත්තා නම් හොඳයි කියලා හිතනවා. ඕගොල්ලෝ මොකද හිතන්නේ කියලා බලන්න මට කියන්න. ඒක දාන්න හොඳයි නැද්ද කියන එක පොඩ්ඩක් හිතලා කියන්න බලන්න. ඕගොල්ලෝගේ අදහසක් තියෙනවනම් මට ලඟ ලොකු අයිඩියා එකක් නැහැ. මම ඒක මොකද කරන්න කියලා තාම බලාගෙන ඉන්න ගමන් ඉන්නේ. එතකොට මේ මඩ විසින එක අඩුවේ කියලා තමයි කියන්නේ. ඒකට ඒත් ඉතින් මට හිතෙන්නේ මේක වදී කියලා තමයි. මේ ලොකුවට මේ පැත්තටම එන්නේ නැහැනේ. එහෙම තමයි කතාව. මොනවාරි තියෙනවද ඔයගොල්ලෝ දැනගන්න අහන්න. මම ළඟදී මාර ෆස්ට් සර්විස් එක හරියටම ෂොප් එකට ගිහලා කරා. ඔයිල් විතරයි මම මාරු කරේ ළඟදී. ෂොප් එකට ගිහලා කරන්න ඉන්නේ. එතකොට මොනවාරි තිබ්බොත් ඒ ගැනත් කතා කරමු. ඔයගොල්ලෝගේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඔයගොල්ලොත් මේ වාහනේ පදිනවා නම් මොනවාරි ඔයගොල්ලන්ට දැනන දේවල් කියන්න. මේ වීඩියෝස් දෙකටම බලන්න කැමති නම් සහ ඔය අප්ඩේට්ස් මොනවද කරන්නේ කාලෙන් කාලට එන අප්ඩේට්ස් වාහනේට කරන අලුත් දේවල් ඕගොල්ලෝගේ වාහනේට පාවිච්චි කරනවා නම් එකට කතා කරගෙන යන්න කැමති නම් මේ channel එක subscribe කරන්න. එහෙනම් ස්තුතියි. අපි ආයෙත් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහලා එන්න.